Shine Academy වෙත. අද අපි කතා කරන්නේ කම්මැලිකම යන්නත් එක්ක ගණිතය විෂය උපයෝගී කරගනිමින් කරන්න පුළුවන් ලස්සන මැජික් එකක් පිළිබඳව. එහෙනම් අපි යමු වීඩියෝ එකට. හරි එහෙනම් මයි පුතේ දුවේ අපි බලමු මේ මැජික් එක කොහොමද කරන්න කියලා. මේක හරි ලේසි ලස්සන මැජික් එකක්. එහෙනම් හැමෝම බලාගන්න. ඉස්සෙල්ලම අපි යාළුවට කියනවා යාළුවට නැත්තම් ඔයා මැජික් එක කරන කෙනාට අම්මා තාත්තා වේවා අයියා අක්කා වේවා නංගි මල්ලි වේවා ඔයාගේ යාළුවෙක් වේවා එයාට කියනවා ඔයා කැමති අංකයක් මෙන්න මේ කඩදාසිය ලියන්න කියලා. මම ඒකට භාවිතා කරනවා දම් පාට කඩදාසිය. හරි. දැන් යාළුවා ලියනවා අංකයක් කීයද? අංක 4 ලියනවා. හරි. ඊට පස්සේ මම මගේ කඩදාසියේ මං හිතන අංකේ ලියාගන්නේ මම කහ පාට කඩදාසියේ. ඒකේ මම ලියනවා අංක 6. පැහැදිලිද? යාළුවා හිතාගත් අංකයක් කීයද? අංක 4. එයා එක දම් පාට කඩදාසිය ලිව්වා. මං හිතාගත්තු අංකේ මං ලිව්වා කහ පාට කඩදාසිය අංක 6. දැන් මම යාළුවට කියනවා ඔයා හිතාගත්තු අංකේ ඔයා දෙකෙන් ගුණ කරන්න කියලා. ඊට පස්සේ කීයද 4 දෙකෙන් ගුණ කරාම 8යි. ඊට පස්සේ මං කියනවා යාළුවට ඒ ආපු උත්තරේ දෙකක් එකතු කරන්න කියලා. 8ට දෙකක් එකතු කරාම කීයද? 10යි. ඊට පස්සේ මං කියනවා යාළුවට ඒ ආපු උත්තරේ ගුණ කරන්න 5ෙන්. කීයද? එතකොට 10 5ෙන් ගුණ කරාම 50යි. අපි ඉස්සලම යාළුවට කිව්වේ මොකද්ද? එයා හිතාගත්තු සංඛ්‍යාව දෙකෙන් ගුණ කරන්න කියලා. ඊට පස්සේ අපි කිව්වා ආපු උත්තරේට දෙකක් එකතු කරන්න කියලා. ඊට පස්සේ ආවා 10. ඊට පස්සේ අපි කිව්වා ඒ ආපු උත්තරේ 5ෙන් ගුණ කරන්න කියලා. කීයද? 50යි. ඊට පස්සේ ඒ ආපු උත්තරේට බලනවා අපි හිතාගත්තු අංකෙත් එක්ක මෙන්න මේ 6. 10 වෙන්න කීයක් මදිද කියලා. 10 වෙන්න කීයක් මදිද? මම පුතාලා දන්නවා 10 වෙන්න කීයක් මදිද? 4ක් මදි. එතකොට 50න් 4ක් ගියාම උත්තරේ කීයද? 40 කීයද? 6යි. 46යි. එතකොට මෙන්න මේ බලන්න ඊට පස්සේ අපිට යාළුවට පෙන්වන්න පුළුවන් මෙන්න යාළුවේ ඔයා හිතාගත්තු අංකය අංක 4 මෙන්න මං හිතාගත්තු අංකය අංක 6 බලන්නකො 46 ඇවිල්ලානේ ඊට පස්සේ යාළුවා මොකද වෙන්නේ? පුදුම වෙනවා. යාළුවා හිතා ගන්නවා අංකය කීය කියලාද? යාළුවා හිතා ගන්නවා අංක 6. මං හිතා ගන්නවා අංකයක් කීයද? අංක 4. පැහැදිලිද? එතකොට මගේ හිතේ තියෙන්නේ අංක 4 යාළුවා හිතාගෙන ඉන්නේ අංක 6. හරි. ඊට පස්සේ යාළුවට කියනවා යාළුවේ ඔයා හිතාගත්තු අංකේ ඔයා ගුණ කරන්නකො දෙකෙන්. දැන් යාළුවා හිතාගත්තු අංකේ අපි දන්නේ නැහැ. හැබැයි යාළුවාගේ හිතේ තියෙන අංක 6. දැන් යාළුවා හිතින් ගුණ කරනවා. දෙකෙන් ගුණ කරන්න කියලා කිව්වේ. 6 වරක් 2 කීයද? 12යි. ඊට පස්සේ මං ආපහු යාළුවට කියනවා යාළුවේ ඔයාට ඔය ආපු උත්තරේට දෙකක් එකතු කරන්නකො කියලා. එතකොට 12ට දෙකක් එකතු වුනහම කීයද? 14යි. ඊට පස්සේ මං කියනවා යාළුවේ ඔයාට ඒ ආපු උත්තරේ 5ෙන් ගුණ කරන්න කියනවා. එතකොට කීයද උත්තරේ? 70යි. ඊට පස්සේ මං කියනවා ඒ ආපු උත්තරෙන් අඩු කරන්න කියලා. 10 වෙන්න කීයක් මදිද? 4ට 10 වෙන්න කීයක් මදිද? 6ක් මදිනේ. එහෙනම් අඩු කරන්න කියනවා මං කීයක්ද? 6ක්. කීයද එතකොට? 70න් 6ක් ගියාම 64යි. ඊට පස්සේ යාළුවා හිතාගත්තු අංකේ කීයද? 6. මම හිතාගත්තු අංකේ 4. එතකොට පැහැදිලි ඇති නෙමෙයි. යාළුවා හිතාගත්තු අංකේ එනවා මුලට අංක 6 කියලා. මං හිතාගත්තු අංකේ එනවා කීයද? අංක 4 කියලා. පැහැදිලිද? ඉස්සෙල්ලම අපි මොකද්ද කියන්නේ? යාළුවා හිතාගත්තු අංකේ 6නේ. යාළුවා හිතාගත්තු අංකේ දෙකෙන් ගුණ කරන්න කියනවා. එතකොට කීයද? 12යි. ඊට පස්සේ අපි කියනවා දෙකක් එකතු කරන්න කියලා. ඊට පස්සේ කීයද? 14යි. ඊට පස්සේ කියනවා ඒ ආපු උත්තරේ 5ෙන් වැඩි කරන්න කියලා. මේ තුන වෙනස් වෙන්නේ නැහැ. ගොළමුවෙන් ගුණ කිරීම 2, ඊට පස්සේ එකතු කිරීම 2, ඊට පස්සේ
ගුණ කිරීම 5. මේ තුන වෙනස් වෙන්නේ නැහැ. වෙනස් වෙන්නේ මෙන්න මෙයා විතරයි. ඊට පස්සේ 70 වෙනවා. 70 රින අඩු කරන ගාන හොයාගන්නේ අපි හිතාගත්තු අංකෙට 10ත් එක්ක බලනවා 10 වෙන්න කීයක් මදිද කියලා. 6යිනේ මදි. එහෙනම් මොකද කරේ? 6ක් අඩු කරා. 70න් 6ක් අඩු කරාම කීයද උත්තරේ? 64යි. එතකොට දැන් අපි හිතාගත්තු අංකේ තමයි අන්තිමට එන්නේ. කීයද? 4නේ. එතකොට යාළුවා හිතාන තියෙන අංක කීයද? 6. දැන් යාළුවට ඕනනම් මේක පෙන්වන්නත් පුළුවන්. 64 නේද කියලා. පැහැදිලිද? උත්තරේ 64යි නේද කියලා කියන්න පුළුවන්. හරි, අපි තව උදාහරණයක් අරන් බලමු. යාළුවා හිතා ගන්නවා කීයද අංක 4 කියලා. මං හිතා ගන්නවා හිතින් කීයද අංක 7 කියලා. දැන් මං කියනවා යාළුවට යාළුවේ ඔයා හිතාගත්තු අංකේ ಗುಣ කරන්නකෝ 2න් කියලා. 2න් ಗುಣ කරාම කීයද? 8යි. ඊට පස්සේ මං කියනවා ආපු උත්තරේට එකතු කරන්නකෝ යාළුවේ 2ක් කියලා. ඊට පස්සේ 8යි 2යි කීයද? 10යි. ඊට පස්සේ ඒ ආපු උත්තරේ ಗುಣ කරන්න කියනවා මං කීයද? 5න්. 10 5න් ගුණ කරාම කීයද? 50යි. මේ ගුණ කිරීම දෙක එකතු කිරීම දෙක ගුණ කිරීම 5. මේ තුන වෙනස් වෙන්නේ නැහැ. ස්ථිරව මේ මැජික් එක ඇතුලේ ඒ දේ කරන්න ඕනේ. ඊට පස්සේ වෙනස් වෙන්නේ මෙන්න මෙතන 50න් අඩු කරන්නේ අපි හිතාගත්තු අංකේ 10 වෙන්න කීයක් මදිද? 3ක් මදිනේ. 10 වෙන්න 3ක් මදි. එහෙනම් අපි ඒ තුන මොකද කරන්නේ? අඩු කරන්න ඕනේ. එතකොට කීයද උත්තරේ? 50න් 3ක් ගියාම 47යි. බලන්න මං කිව්වා ඉස්සෙල්ලාම එන්නේ යාළුවා හිතාගත්තු අංකේ. මේෙන් බලන්න. ඉස්සෙල්ලාම එන්නේ යාළුවා හිතාගත්තු අංකේ කීයද? 4යි. ඊට පස්සේ එනවා මම හිතාගත්තු අංකේ කීයද? 7යි. බලන්න හරි ලස්සනයිනේ. මං හිතනවා මම පුතාලට මේ මැජික් එක තේරෙන්නේ නැති කියලා. මම පුතාලා එක අම්මා තාත්තට අයියලා අක්කලාට නංගිලා මල්ලිලාට ඉස්කෝලේ යාළුවන්ට කරලා බලන්න. එහෙනම් හැමෝටම සුබ දවසක්.